මගේ channel එක බලන සෑම දරුවෙකුම මම ඉතා ආදරෙන් ආයුබෝවන් කියලා මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඉතින් දරුවනේ මම ඔයගලන්ට කියන්න ඕනේ මේ මගේ මුල්ම ඇමතිම ඔයගොල්ලෝ වෙනුවෙන් මම මේ channel එක හැදුවේ ඔයගොල්ලෝ වෙනුවෙන්මයි. ඔයගොල්ලන්ට මං දන්න ශාස්ත්‍රයෙන් මගේ මේ වරම් මාලාවේදී මට ඔයගොල්ලෝ වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න පුළුවන් නම් ඒ දේ ඉෂ්ට සිද්ධ කරලා දෙන්න තමයි මම මේ channel එක හැදීමේ බලාපොරොත්තු වුණේ. ඉතින් මම ඔයගොල්ලන්ට ගොඩාක් ආදරෙන් ඔයගොල්ලන්ට ආරාධනා කරනවා මගේ channel එක බලන්න. ඒ channel එකේ මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් comments දාන්න. ඒ වගේම මගේ මේ ඔයගොල්ලෝ එක subscribe කරන්න කියලා මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. ඉතින් මගේ වරම් ගමන කාලේදී මම මුල් ස්ථාන දේවාල වලට ගිහිලා තියෙනවා. ඒත් මම ඒකෙන්ම සෑහීමකටපත් වෙන්නේ නැහැ. නැවත නැවත අපේ මේ වරම් ගමනට අපිට ලෝක සත්‍යයට සිතක් ශාන්තියක් සිද්ධ කරන්න නම් අපි අපේ මේ වරම් ගමන සාර්ථක කරගන්න ශක්තිමත් කරගන්න ඕනේ. අපේ ඥාති දේවතාවුන් වහන්සේලාට අපි කරන හොඳ ක්‍රියාවල් තුලින් ඒගොල්ලන්ව ශක්තිමත් කරගන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ අපේ භාවනා කරලා එතකොට අපි දෙවි දේවතාවුන් වහන්සේලාව සතුටු කරලා පූජාවල් දීලා මේ ආදි වශයෙන් ඉතින් මේ ළඟදිත් දැන් මාසෙකට විතර උඩදී අපි මේ දෙව්සුව අරණ වැඩසටහනින් අපි ගියා මුන්නේසරම් කාලිමෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න. ඒ වගේම එතනින් නැවතුනේ නෑ අපි සෝංකාලි මෑණියන්ගේ දේවස්ථානයටත් ගියා. එතනින් අපි කැබලෑවේ සුදසූනියන් දේවස්ථානයටත් ගිහිල්ලා ඒ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මැද නමස්කාරය කරගෙන ඒ ආශිර්වාද අපි ලබා ගත්තා. ඉතින් ඒ ආශිර්වාද බුදු ප්‍රථමයෙන් මේ බුදුන් ඇඳලා ඒ වතාවත් කරලා බෝධීන් වහන්සේ වැඳ නමස්කාරය කරලා ඊට පස්සේ ඒ පින් අපි කාලිමෑණියන්ට අනුමෝදන් කරලා ඒ කැවිලි පළතුරු ඔක්කොම කැප කරලා ඒ ආශිර්වාදය ලබාගෙන අපි නැවත අපේ නැවත වාරයක් අපේ මේ වරම් මාලාව ශක්තිමත් කරගත්තා කියලා මම හිතනවා. ඉතින් ඕගොල්ලන්ට හැමතිස්සෙම එක තැනකින් නවතින්නේ නැතුව එක සැරයක් ගියා කියලා නවතින්නේ නැතුව පුළුවන් සෑම අවස්ථාවකදීම ඒ දේවල් කරගන්න කියලා මම ඔයගොල්ලෝගෙන් ඉල්ලීම් කරනවා. ඉතින් අදට මම ඔයගොල්ලෝගෙන් සමුගන්නයි බලාපොරොත්තු. මගේ channel එක නොබලන හැම කෙනෙකුටම මම 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ දේව ආශිර්වාදය ඔයගොල්ලෝගේ වරම් ගමන් ඔයගොල්ලෝ කරන තියෙන ඒ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කාලි කම්බිලි කඩවර සුදසූනියන් දෙවි දේවතාවුන් වහන්සේලාගේ දේව ආශිර්වාදයේ දේව පීඨ ඔයගොල්ලොත් එක්ක නිරතුරුවම රැඳේවායි ප්‍රාර්ථනා කරමින් මම අදට සමුගන්නවා.